ඉංග්‍රීසි දැනුම කොහමද? සුමංගලයි. ඉංග්‍රීසි දැනුම කොහමද? අන්න මේ චින් 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 වගේ ඉංග්‍රීසි දැනීම කොහොමද කියලා අහනවා. මොකක්ද? ඉංග්‍රීසි දැනීම කොහොමද කියලා අහනවා අර මේ සම්පත් මාමයි රෙහන් මාමයි. ඕනේ ප්‍රශ්න අහනවා. නෑ ඕනේ ප්‍රශ්න වගේ ඉංග්‍රීසි දැනීම කොහොමද කියලා අහන්නේ. ඉංග්‍රීසි අයියෝ සිංහල ඉංග්‍රීසි ඕනේ කටලවන්නට. එන ප්‍රශ්න කිපයක් අහන්නද මම ඉංග්‍රීසියෙන්? කනන්නේ ඉතින් කනන්නේ. ඒ කියන්නේ ලියන්නයි කියන්නයි බැරුවනේ තෝන එකක් පුළුවන්. ඔව් කතා කරන්න පුළුවන් හොතර නේද ඔයාට? ඔක තරුණයන්ට ඕනේ කනේ ලියන්න කියන උදේට ලියලා ඉන්නන්නේ. නෑ ලියන්න බෙතර බෑනේ. මේ කතා මම ඔයාට කියන්න මම දැන් A E I O U කිව්වම ඔයාට මතක් වෙන වචනේ මොකද්ද? අයියෝ කියලා මතක් නෑ A E I O U කියලා කිව්වම මතක් වෙන වචනේ මොකද්ද? අයියෝ කියලා මතක් නෑ ඒක මතක් වෙන්න ඕනි ඔයාට vowels. වවුල් ගොඩක් නේ වවුල්ස්. වවුල් නෙමෙයි. vowels. ඒක පැත්තකින් තියන්නකෝ. ඔයා කියන බලන්න තාරාවට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? ඔයා කියන්නේ මම හරිද කියන්නේ? D U C K duck. හරියට හරි. එක තාරාවක නම් one duck. හරි. තාරාව 500ක් නම් ගොඩක්. ගොඩක්? නෑ නේද? නෑ. ලෙඩක්. ලෙඩක්? පොතර 500ක් ආවත් ලෙඩක් නේ ලෝක ලෙඩක්. නෑ 500 ducks. කනන්නේ. ඉංග්‍රීසියෙන් බස්සට මොකද්ද කියන්නේ? ඔය කෙන්දලන්. O W L owl. හරියට හරි. ලොකු බස් එක නම් big owl. big owl. පොඩි බස් එක නම් පොට්ටක් owl. අයියෝ චින්. ඉංග්‍රීසි පොඩ්ඩක් පැත්තකින් තියමු මේ සම්පත් මාම රහන් මාම වෙන මොනවා හරි තියනවද මෙයාගෙන් මේ මම වෙන භාෂාවක් බැරි වෙන්නේ දෙමළෙන් පුළුවන්ද? නෑ තුලොන් දැන් මේ වෙලාවට ඩොක් මට වෙලා යනවා කරන්ට වෙනවද තින්නේ වෙනවද? කෙන්ද ගියා. වෙන වැඩ තියෙනවා. මාමට වෙනවද මේ වගේ දැනීම පරීක්ෂා කරන්න එපා. ඒක නේ මගේ දැනීම නම් තියාගන්න එක කනන්නේ ඉතින්. වෙන ප්‍රශ්නයක් කරලා තියෙනවා නම් වෙන ප්‍රශ්නයක්. අපි මාමට අපි දැන් කිව්ව මාමට වෙන මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඔයාගේ සිංහල දැනීම කොහමද? සිංහල දැනීම උත්කෘෂ්ටයි අතිශිෂ්ටයි. එහෙනම් ඒක බලමු පොඩ්ඩක්. එහෙනම් කියන්න බලන්න මයන්නයි මොකද්ද? චින් මයන්නයි මොකද්ද? චින් මයන්නයි මොකද්ද? චින් එච්චර දුරට ඉස්කෝලේ උගන්වලා නෑ. එච්චර දුර උගන්වලා නැද්ද? කම නැහැ දැනගන්න චින් මයන්නයි කියන්නේ මම. මොකද්ද? ඔයා. ඔය නෑ මම නෙමෙයි. එහෙනම් ඔයා කිව්වේ? නැහැ. මයන්නයි කියන්නේ මම. මොකද්ද? ඔයා. හරි. මම එහෙනම් මෙන්න මොන හරි අපි මාමගේ වැඩසටහනකට